දොමෝ නරිත දෙස් අයිබෝන් කියල පිළිගන්නවා නරිත සජන් YouTube චැනල් එකට. ඉතින් මේ අද කතා කරන්න යන්නේ ඕගොල්ලෝ ජපාන්ට ඇවිල්ලා වාහනයක් අරගෙන එහෙම නැත්නම් ෆෝවර්ඩ් වාහනයක් නැතුව ඒගොල්ලෝ ටූවර්ඩ් එකක් අරගෙන ඔයා වාහන පැද්දොත් ඔයාට මොකද වෙන්නේ වින්ටර් එකේ කියන එක පිළිබඳව තමයි මම අද මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ. ඉතින් මේ බලන්න පාර මේ හරියටම සති ගානක් හිම වැටිලා මෙවුවා ඔක්කොම මේ ගල් වෙලා තියෙන්නේ. මේ ඔක්කොම ගල් වෙලා තියෙන්නේ. එතකොට ඔය සද්ද ඇහෙන්නේ නේ. එතකොට අනිවාර්යෙන් ඔයා ටෝකියෝ පැත්තේ හරි චිබාවල හරි ඉන්නවනම් ඔයා දැන් වින්ටර් ටයර් නැතුව එහෙම නැත්නම් යුකි ටයර් නැතුව පදිනවා නම් වාහනයක් මේ වගේ පැතිවලට අනිවාර්යෙන් සෙට් වෙන්නේ නැහැ. මොකද බලන්න මේ ඔක්කොම ඉන්න මෙතන මේ ඔන්න ඔතන තමයි හොඳ තාරක තියෙන. ඉතින් මේ ඔක්කොම ගල් වෙන මේ මාස ගානට. එතකොට ඒකට හරියන වෙනම ටයර් වර්ගයක් තියෙනවා. ඒ ටයර් දාන්න නැතුව ඔයා පදින්න යන්න එපා. වාහන විශේෂයෙන්ම වින්ටර් එකේ ඔයා මේ පැත්ත ගැන හොඳට අධ්‍යයනයක් කරලා වාහන එලවන්න ජපානයේ මේ වින්ටර් සීසන් එකේ විශේෂයෙන්ම. ඉතින් මේ මොකද වෙන්නේ? ඉතින් අනිවාර්යයෙන් මේක ලිස්සනවා. මේ ලිස්සලා ගිහිල්ලා කෙලින්ම ඔය කණ්ඩියකට හරි වෙන කොහාට තමයි ගිහිල්ලා හැප්පෙන්නේ. ඉතින් ඒක වළක්ව ගන්න තමයි මම මේ විදිහට ඔයගොල්ලන්ට දැනුවත් කරන්න වීඩියෝස් අරගෙන එන්නේ. ඉතින් ඔයගොල්ලන් හොඳ බලන්න අර පැතිවල තනිකර සුදුම සුදු. ඉතින් ඒක නිසා මේ කොහෙන් මෙව වෙනවද කියලා දන්නේ නැති නිසා අනිවාර්යෙන් හිම පදිනවා නම් හිමේ වාහනයක් වගේ වාහනේ පදිනවා නම් අනිවාර්යෙන්ම ෆෝවර්ඩ් වාහනයක් වෙන්න ඕනේ. අනිවාර්යෙන් යුකි ටයර්. යුකි කියන්නේ යුකි ටයර් දැම්මහම ඔයාට අනිවාර්යෙන් ඒ ටයර් කට්ට ලොකුයි. ඒ වගේ ඔයාට ආපදාවක් නැතුව වාහන එලවගෙන යන්න පුළුවන් යුකි ටයර් තියෙනවා නම්. එහෙම නැත්නම් ස්නෝ ටයර් හිමට අදාළ ටයර් ගන්න. එහෙම වුණොත් ඔයාට අනුතර වලක්වාගෙන ඔයාට ඔයාගේ ගමන ලස්සනට ගිහිල්ලා එන්න පුළුවන්. හරි. ඉතින් තවත් වීඩියෝ එකකින් හමුවෙමු. සීතලයි මේ ඔයගොල්ලන්ගේ දැනුවත් කිරීම වෙනුවෙන්ම මම එළියට ආවා. ඉතින් පොඩ්ඩක් පටස් කාලා ඇතුළට යන්න ඕනේ. ඉතින් මේ ගන්න මේ කොච්චර වැටලාද කියලා තේරෙන්නේ ඔන්න. ඉතින් මේ වගේ එහෙක සාමාන්‍ය වගේ ටයර් කට්ටවත් අහුවෙන්නේ නැහනේ. ඒකට ඉතින් එන මේක තමයි කිව්වා වින්ටර් එකට හරියන ටයර් තියෙන තේ ටයර් අරගෙන ඔයා අනිවාර්යෙන් වාහන පදින්න එනම් සුබ දවසක් කියලා තවත් වීඩියෝ එකකින් හමු වෙමු.